ඒකයි හරි පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ අද කොහෙද කියලා අපි ඉගෙන ගන්න කාලේ අපිට අපේ ශ්‍රීධරන් සර් පවා සර්ලා කියනවා ඔන්න මේ පොලිටිෂියන් මෝඩයෝ ආවිල්ලා කියනවා අර හොස්පිටල් එක උසස් කරන්න මේ හොස්පිටල් එක උසස් අපි ඉගෙන ගන්න කාලේ hina යපු එකක්. මට දැන් තමයි තේරෙන්නේ මේ පොලිටිෂියන්ස්ලාට කොච්චර මොළ නැද්ද කියලා. ඇත්තම මේක තමයි කතාව. මම ඔයාලට සපෝට් එකක් දෙනවා මේකෙන්. ඇත්තටම මේක හොස්පිටල් එක උසස් කරනවා කියන්නේ බෝඩ් එක ගලවලා දාලා උසස් කරන එක නෙවෙයි. ඒකේ තියෙන කොට නැගිලි හදන්න ඕනේ. මට ඒවා සිංගල වැච්ච තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු වැඩි කරලා ડોක්ටර්ස්ලා ගෙන්න ඕනේ. නර්සස්ලා ගෙන්න ඕනේ. ඒක කරන්න බැරි වැඩක්. එතකොට හැම එම්බිලාම ගිහිල්ලා සෞඛ්‍ය පැත්තට මගේ හොස්පිටල් ටික බලන්න. මගේ හොස්පිටල් ටික ඒ කරන්න බෑ කියලා මේ ඉන්න 224 දෙනාටම මම කියන්න කැමතියි අයියා. ඒක කරන්න බෑ. Tamanට ගිහිල්ලා සඳ ගන්න ඕනේ කියලා තමන්ගේ පළාතේ ඉන්න එක බේස් හොස්පිටල් එක ටයිප් එක ටයිප් B කරනවා. ටයිප් B එක ටයිප් A කරනවා. ඊට පස්සේ DGH කරනවා. යකෝ ඔක්කොම ටික මේ නැෂනල් හොස්පිටල් කරලා දානවා. ඊට උඩින් යන්න බෑ කොහොමවත්. ඔක්කොම ටික බෝඩ් එක දාමු නැෂනල් හොස්පිටල් පුත්තලම් නැෂනල් හොස්පිටල් සාවචාරි නැෂනල් ඒක කරන්න බෑ. මට ඒක තේරෙනවා. ඒ නිසා කරුණාකරලා ඔයාගේ පිළිතුරු කතා කියන්න. හොස්පිටල් එක උසස් කරනවා කියන්නේ අවුරුදු 10ක් යන වැඩ කියලා. ඒක කරුණාකරලා ඔයාලගේ කට්ටියට කියන්න අපේ උන්ටත් කියන්න. ඒකයි එකම කතාව. තව එකක් කියන්න යන්නේ අයියා. මම දැන් ආණ්ඩුවට නෙවෙයි සිංහල ජනතාවටත් විරුද්ධ වැඩ එකක් කරලා තියෙනවා. ඒක තමයි මගේ තාත්තාව නැති වෙච්ච කතාව. මගේ තාත්තා ඇත්තටම 1966 ඉඳන් 83 වෙනකම් පොලිසිය වැඩ කරලා 89 ඉඳන් කොටිය වැඩ කරා 2009 වෙනකම්. මගේ තාත්තා තමයි එකපාරක් කිල්නොච්චි වෙලා අවිල්ලා මේ මිනිමරලා දාලා තියලා යනකොට මන්නාරම් වල තාත්තා තමයි ගෙනල්ලා සාවචි වලට දුන්නා. හැබැයි අපේ මගේ තාත්තා අවියාවේ වරගෙන කාටවත් බඩි තියලා නැහැ. හැබැයි 2009 කකුල තුවාල වෙලා මතක තියාගන්න මේ තාතට ඇම්බියුටේට් කරා අයියා මේ below the knee amputation මේ anesthesia නැතුව. ඉතල බලන්නකෝ. ඊට පස්සේ පුදුමාතරන් හොස්පිටල් එක මට අඩන්න කැමති නෑ මේ මයික් එකේ. පුදුමාතරන් හොස්පිටල් එකේ බඩේ තුවාල වුණා ආපහු මාතරන් හොස්පිටල් එකට ගහලා. ඊට පස්සේ ICRC න් ගෙනාවා ට්‍රින්ගෝ හොස්පිටල් එකේ. ට්‍රින්ගෝ හොස්පිටල් එකෙන් ගෙනල්ලා පදවිය හොස්පිටල් එකේ ගේනකොට 2009 මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ කැන්ටින් ඔබතුමාත් අපේ හොස්පිටල් එකේ මේ කොහෙද මාකස් එක වෙන්නදී මාකස් එක මං වීඩියෝ එක පොඩි ටීවී එක බලාගෙන ඉන්නවා. එතකොට පදවිය හොස්පිටල් එකට ගෙනාවා. පදවිය හොස්පිටල් එකෙන් නම් තාත්තා නෑ. ඊට පස්සේ 2012 අපි නඩුව දැම්ම තාත්තා කෝ කියලා හොයන්න CID එක අපිට ඇති වෙන්න ආතල් දුන්නා ආමියක ආතල් දුන්නා. එතකොට මම මෙඩිකල් ස්ටුඩන්ට් එක 3rd year 4th year මම පදවිය හොස්පිටල් එකට ගියා මගේ තාත්තාගේ BSc හොයලා. තාත්තාගේ BSc නෑ. තාත්තාගේ BSc කිසි දෙයක් ලියලා නෑ. ඊට පස්සේ කවුද කොරෝනා රවිලා රිපෝට් එකක් සබ්මිට් කරා මේකෙන් අනුරාධපුර කේස් එකෙන් තාත්තා නැති වුණාලු. එයා දැක්කාලු තාත්තාගේ කෝස් ඔෆ් ඩෙත් එක ලියලා තියෙන්නේ කොරෝනා. එතකොට මයිස්ට්‍රාට් කිව්වා බෑ මේ අපිට මේ ඩෙත් සර්ටිෆිකේට් එක JMO සර්ටිෆිකේට් එකක් ඕනේ කියලා. තාත්තාව එදා ඒ දවස්වල එදා එකගෙන ගිහිල්ලා මම හිතන්නේ අදට එයා ඉන්නවනම් මට ඒක සතුටු නෑ. මොකද අවුරුදු 10ක් 15ක් එයාව තියාගෙන කැමරල තියාගෙන තාත්තාට සිංහලත් පුළුවන් ඒ ලෙවල් කරලා තිබ්බේ සිංහල. තාත්තා සිංහල ජනතාවට ආදරේ. හැබැයි අපේ ජනතාවට අපි ආදරේ අයියා. ඒක මං කවදාවත් කියන්නේ නෑ මගේ ප්‍රභාකරන් දෙයියෝ නෑ. එහෙම කියලා කියන්න බෑ. මම මගේ ජනතාවට ආදරේ වෙන්න බෑ. ඉතින් මම දබානේ අයියා. ඒ නිසා තාත්තාව එකගෙන ගියා. හැබැයි මම මේක ජනතාවට කියන්නේ මම සම්පූර්ණම සිංහල ජනතාවයි මම ඇත්ත කියන්නේ. මම ගිය සැරේ ගියා මගේ තාත්තාගේ ප්‍රශ්නේ මම හැමතැනටම ලංගාව හොයලා බලුවා තාත්තා නැහැ. හිතලා බලන්න ඔයාලට අම්මා තාත්තා ඇතිනේ. එතකොට වෛරයක් එනවනේ මගේ තාත්තා කෝ කියලා. ඔයාලට කොටි වුණාට මට මගේ තාත්තා. ඒක මතක තියාගන්න. ඒ නිසා මම ගිහිල්ලා ICJ එකයි ICC එකටයි කම්ප්ලයින් එකක් දැම්මා මගේ තාත්තාව හොයලා දෙන්න කියලා. මම අතනින් ගිහිල්ලා මම සාක්ෂි දුන්නා මගේ තාත්තා නැහැ කියලා. අනුරාධපුර මැජිස්ට්‍රේට් දැන් කියනවා කෝ කියලා දන්නේ නැහැ කියලා. මම මේක සිංහල ජනතාවට කියන්න ඕනේ. සමහර වෙලාවට සිංහල ජනතාව පස්සේ මේක දැනගත්තොත් මේ බලන්නකෝ අපේ විරුද්ධව මෙයා වැඩ කරලා හැබැයි අපේ සිංහලෙන් ලස්සනට කතා කරලා අපේ රවට්ටුවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මට දැනගන්න ඕනේ මට තාත්තා කෝ කියලා. අඩුමගාන තාත්තා මරලා තිබ්බා නම් අද මම ආවිල්ලා මේක හින්නවා කියන්නේ මේ සිංහල කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්න කවන්න. හැබැයි මම කවුරු මාව මරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. ඒක එකයි හරි. තව එකක් කියන්න 2024 ජූන් වල මාව අයින් කරගත්තා ඇඩ්මින් පෝස්ට් එක. GMO ස්ට්‍රයික් කරලා මම ඇඩ්මින් කරා හිරේ දැම්ම දවස්තාවකට මේකයි මම හිරේ ගියේ මන්නාරම හොස්පිටල් එකේ අම්ම කෙනෙක් මරලා ඉන්නවා කියලා රාට බලන්න ගිය නිසා. අද වෙනකන් ඕගොල්ලෝ මට මොනවද කරලා තියන්නේ? මට මාව දවස්තාවකට මේ හිරේ දැම්මා. මම හිරේ ගියේ මගේ වෙනවටද? නෑ ලෙඩ කෙනෙක් කිරි දීලා ඉන්නකොට මැරුණා. එතකොට මාව ට්‍රාන්ස්ෆර් කරා චාචරි හොස්පිටල් එකෙන් මේකේ කවුද කලින් හිටපු ඇමති
කවුද මේ කේලිය රම්පු කළ නෑ කෙලිය රම්පු කළ වෙන්න බෑ මේ කෙලිය රම්පු කළ හරිද එතකොට මම ආව පේරාදෙනිය දැම්මා පේරාදෙනිය දාලා ඉවරලා මම එක දවසක් අම්මා කෙනෙක් මැඩුවා කියලා හස්බන්ඩ් මට කතා කරා මගේ වයිෆ් මරුණා බබාට ගිරිදෙන කොට කියලා එතකොට මම රැයට ගිහිල්ලා මන්නාරම හොස්පිටල් එකක බැලුවා බලපු ගමන් රැයට රාජකාරිය බාධා කිරීම කියලා දවස් 5ක් හිරේ පළවෙනි සැරේ මම මේ පාර්ලිමේන්තුවේ අන්ඩ්‍රෝ මාල්ස් දිසානායකගේ රැල්ලට විරුද්ධව ආවේ ඒ නිසා ඊට පස්සේ ආයේ හොස්පිටල් එක වංජා සූචන තියෙනවා කියලා මම ඩොකියුමන්ට් එළිය දැම්මා කියලා දවස් 14 හිරේ මතක තියාගන්න ඒ වයිරේ ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ හැබැයි ඒ කාලේ ඔයගොල්ලෝ මට මොකද කරන්න තිබ්බේ BOP කරන්න තිබ්බා මම දවස් 10 ගෙනක් හිරේ BOP ගාලා නෑ ඉංගොරි වට්ටම් ගත්තා දැන් කවුරුද්දක් ඔයගොල්ලෝ ඉංගොරේ කරාද නෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට VOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එකේ ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් VOP ගෙව්වේ නැත්තේ ඇයි අද වෙනකල් මාස 3ක් පඩි දෙම්මා අයියා ඇත්ත කියන්න මං කවදාත් මේ පාර්ලිමේන්තුවේ යනකොට අර ජරා MB කියලා විදියට යන්න බෑ මට මං ඔබතුමාට අවිලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ VOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා